දයාබර දරුවනි ගරු පියවරුනි මෙවරත් සාන්තලෝසිස් දෙව්සත් හලේ අපි සූදානම්ෙන් ඉන්නවා පූජා සහායක දරුවන්ගේ දිනය එහෙම නැත්නම් දෙව් පුද සේවා දිනය සමරන්නට. ගිය වසර වගේම මේ වසරෙත් අපි තෝරාගෙන තියෙන්නේ පොය දවසක්. ඔක්තෝබර් මාසේ 6 වෙනි සඳුදා පොය දවසේ මේ දවස අපි සූදානම් කරලා තියෙනවා. ඇත්තටම අපේ පල්ලිවල පූජා සහායක දරුවන්ව අගය කිරීමකට ලක් කරන මේ ලස්සන දවසේ අපිත් පුංචි කාලේ ඔබ වහන්සේලාත් පුංචි කාලේ මේ දෙව්සත්වලට ආපු අත්දැකීම තාම මතක ඇති. මෙවර අපි පූජා සහායක දරුවන්ට දිව්‍ය පූජාව ගැන විශේෂ වැඩසටහනක් වගේම දේවමෑණියන් වහන්සේගේ සුවිශේෂී ප්‍රතිමා ප්‍රදර්ශනයකුත් සූදානම් කරලා තියෙනවා. එනිසා අපි දන්නවා අපි හැමෝගෙම කැඳවීම අපිට ලැබුණේ පූජා සහායක දරුවෙක් වෙලා ඉන්න කාලේ කියලා. කොළඹ අගරදගුරු පදවියේ දේව කැඳවීම ප්‍රවර්ධනය කරන ප්‍රධානම දවස තමයි මේ ලස්සන දවස. එනිසා දයාබර පියවරුනි අපි වහන්සේලාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ පූජා සහායක දරුවන්ගේ දිනේට අපේ දරුවෝ ටික ඔක්තෝබර් මාසේ 6 වෙනිදා උදේ 8:09 වෙන්න කලින් මෙහෙට එවන්න. ඔවුන්ගේ ලෝගොත් අරගෙන ඉන්න කියලා කියන්නේ. කාට හරි දිවා ආහාරය අපි සූදානම් කරන්න ඕන නම් දරු පියවරුනි අනුගම ගාන දවස් 2කට 3කට කලින්වත් අපිට කතා කරලා කියන්න අපි ඔවුන්ගේ දවල් කෑම ඕඩර් කරලා ලෑස්ති කරලා දෙන්නම්. 8:09 ඉඳන් හවස 3:00 ඒ දරුවන්ට මේ දෙව්සත් හලේ රැඳිලා ඉන්නට අපි සූදානම් කරලා තියෙනවා විවිධාකාර වැඩසටහන්. ඒ නිසා ආදරයෙන් ඉල්ලා සිටිනවා මෙවර ඔක්තෝබර් මාසේ 6 වෙනිදා තියෙන පූජා සහායක දරුවන්ගේ දිනේට මේ දරුවන්ව එවන්නට කරුණා කරලා කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. සුද්ධ ඇලෝසිස් මුතුමා අපේ නාම සාන්තුවරය පූජා සහායක දරුවන්ගේ නාම සාන්තුවරය. එනිසා සාන්තලෝසිස් දෙව්සත් හලට දේව කැඳවීම බහුලව ලැබෙන මේ දවසේ ගියවතාවේ 900කට අධික දරුවෝ ප්‍රමාණයක් පහයකමතු වුණා. මේ වසරේත් අපි බලාපොරොත්තු වෙනවා ඊටත් වඩා පූජා සහායක දරුවන් මේ දෙව්සත් හලට අපහායකමතු වන්නට පැමිණෙවි කියලා. ඔබ වහන්සේලාගේ උදව් උපකාර වලට ආශිර්වාදයට ගොඩාක් ස්තුතියි. අපි වෙනුවෙන් මේ දරුවෝ වෙනුවෙන් යාඥා කරන්න මේ ලස්සන දවස ඔවුන්ගේ ජීවිතයේ අමතක නොවන දවසක් වේවා කියා ප්‍රාර්ථනා කරමු. ඔබ හැමට ජේසුස් පිටයි.